75 වන අභිමානවත් වූ සංවත්සරය සමරන්නා ශ්‍රී ලංකා ගුවන් හමුදාව අභිමානයෙන් යුතුව 27 වන වතාවටත් සංවිධානය කරන්නා වූ ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවන දිනේ සමාරම්භය වෙතයි අප ඔබව රැගෙන යන්නට සූදානම්ෙන් සිටින්නේ. ඉතින් ඒ පිළිබඳව තොරතුරු කියන්නට කලින් මේ තරගාවලිය සමගත් වැල් බැඳගත් බොහෝ දෙනෙක් අප සමග සිටිනවා. ඉතින් අපි මුලින්ම ඊයේ දිනේ ජයග්‍රාහකයින් සහ ඊයේ දිනේ ජයග්‍රාහකයින් වෙනුවෙන් ත්‍යාග ඒ වගේම ඔවුන්ට හිමි ජර්සි පිළිගන්වන්නට කලින් අපි තාමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා මෙම ගුවන් හමුදා පාපැදි සවාරියට අත්වැල් බැඳ ගන්නා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් වෙනුවෙන් විධායක අලබි ක්‍රියාත්මක කිරීමේ නිලධාරීතුමන් දිල්ෂාන් රන්කොන්දිවලට මේ ප්‍රධාන වේදිකාව සමගින් එක්වන්නට කියා ඉතින් සිදු කරන්නට හේතු වෙච්ච කාරණාවල් සහ ඔබගේ අදහස් අපි දැනගන්නට කැමතියි. ඇතෙම වින්දන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් කියන්නේ හැම වෙලාවෙම ජනතාවත් එක්ක ඉන්න රාජ්‍ය ආයතනයක්. ඒ නිසා විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව විශේෂයෙන් මේ සංවිධානය කරන ගුවන් හමුදා පාපැදි සවාරියේ අඛණ්ඩ වසර ගණනාවක් අපි ඔෆිෂියල් ඉන්ෂුරන්ස් පාර්ට්නර් විදිහට කටයුතු කරා. ඉතින් අපි මේ අවුරුද්දේ තීරණය කළා ඔෆිෂියල් ඉන්ෂුරන්ස් පාර්ට්නර් විදිහට මේ 75 වන ගුවන් හමුදා අභිමානයේ සමරන මොහොතේ 27 වන පාපැදි සවාරියට අත්වැල් බැඳ ගන්න. මම හිතන්නේ ලංකාවේ පවත්වන පාපැදි සවාරිය අතර ප්‍රමුඛතම ප්‍රබලතම සවාරිය තමයි ගුවන් හමුදා පාපැදි සවාරිය කියන්නේ. ඒ නිසා මෙවැනි දෙයකට අපිට අත්වැල් බැඳ ගැනීම මම හිතන්නේ විශාල අභිමානයක් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් හැටියට. හොඳයි බෙහෙවින්ම ස්තුතියි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ජෙනරල් ප්‍රයිවට් ලිමිටඩ් වෙනුවෙන් ජෙනරල් ලිමිටඩ් වෙනුවෙන් විධායක අලවි ක්‍රියාත්මක කිරීමේ දිල්ෂාන් රන්කොන්දිවල තමයි අද දවසේදී අප සමගින් මේ ආකාරයෙන් කතා බහට එකතු වුණේ. අපි ආරාධනා කරනවා මේ පාපැදි සවාරිය තුල තවත් සුවිශේෂී සම්නාමයක් බවට පත්ව තිබෙන ටොයෝටා ලංකා සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන උපදේශකතුමන්ට උදය ෆ්‍රැන්සිස් අපි මේ අවස්ථාවේදී උපදේශයන් ලැබෙන්නේ මම හිතන්නේ ටොයෝටා ලංකාවකට විතරක් නෙමෙයි අපිත් එක්කත් හරියට අපටත් මල්ලි අර එහෙම කරමු මෙහෙම කරමු කියලා සෑහෙන උපදෙස් දෙකක් දෙනවා. ඉතින් ටොයෝටා ලංකාව වගේ සම්බන්ධයේ තවත් සුවිශේෂී කෙනෙක් සමග කතා බහ කරන්නට ගුවන් හමුදා පාපැදි සවාරිය පිළිබඳව කතා කරනකොට ටොයෝටා ලංකා ආයතනය පිළිබඳව කතා නොකරම බෑ. එහි ප්‍රධාන උපදේශකතුමන් අප සමග ඉන්නවා උදය ෆ්‍රැන්සිස්. ඉතින් මම හිතන්නේ මේ පාපැදි සවාරියට විතරක් නෙමෙයි ආයතනයට ටොයෝටා ලංකා ආයතනයට විතරක් නෙමෙයි අපටත් අදහස් උදහස් ගොඩක් ලබා දෙන කෙනෙක් තමයි උදය ෆ්‍රැන්සිස්. ඉතින් අපිට කියන්නකෝ ඔබ වගේ සම්මානයක් ජාත්‍යන්තර සම්මානයක් ශ්‍රී ලංකාවේ ඉහළින්ම පිළිගැනෙන පාපැදි සවාරිය සමග එක්වීමට හිතුවේ ඇයි මොන වගේ අදහසක්ද මේ වෙලාවේ අපිට කියන්නට තියෙන්නේ? ඇත්තටම වින්දන මේ ටොයෝටා කියන ආයතනයේ ටොයෝටා සම්මානය මේ පාපැදි සමග ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ලංකාව විතරක් නෙමෙයි ඉන්ටර්නැෂනල් ලෙවල් ගත්තොත් එහෙම Tour de France, Tour d'Italia ඒවා වලට ලොකු උපදේශකතුමන් උදය ෆ්‍රැන්සිස් මහත්මයා ලංකාවේ ක්‍රීඩාවට දක්වන මේ සහයෝගය පිළිබඳව අපි ප්‍රධාන වේදිකාව සමගින් එන්නට කියන. ඉතින් ඔබතුමන්ගේ බල ප්‍රදේශය ඔබතුමාගේ අනට යටත් බල ප්‍රදේශය ඔබතුමාටත් මේ 75 වසරක අභිමානවත් කොටස්කරුවෙක් හැටියට මේ 27 වන ගුවන් හමුදා පාපැදි සවාරිය පිළිබඳව සහ මේ අභිමානය පිළිබඳව ඔබතුමන්ගේ අදහසත් අපි දැනගන්නට කැමතියි. ඔව් ඉන්න සුබ උදෑසනක් මෙවර ගුවන් හමුදා පාපැදි සවාරිය සංවිධානය කරලා තියෙන්නේ ගුවන් හමුදාවේ 75 වන සංවත්සරයක සමගාමීව. ඉතින් මෙහිදී ගුවන් හමුදාපතිතුමාගේ පූර්ණ අධීක්ෂණය සහ උපදෙස් මත මෙවර මෙම පාපැදි සවාරිය ඉතාමත්ම උසස් ලෙස සංවිධානය කරලා තියෙනවා. විශේෂයෙන්ම මම මේක අවස්ථාවක් කරගන්නවා පුත්තලමේ අපි මේ පාපැදි සවාරිය සංවිධානය කිරීමේදී අපට විශාල සහායක් ලැබලා දීපු පුත්තලම දිස්ත්‍රික් ලේකම්තුමාටත් පොලිසිය නාවික හමුදාව සහ යුද හමුදාවේ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙන්න. ඒත් එක්කම අද මේ තරඟයේ අවසන් වීමට නියමිත දඹුල්ල ප්‍රදේශයෙන් කිලෝමීටර් 143ක පමණ දුරක් තරඟ වැඩි යුතුයි. ඉතින් අද දින මේ තරඟ වදින සියලුම ක්‍රීඩකයින්ට ඔවුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් මම සුබ පතනවා.
බෙවින්ම ස්තුතියි ඔබතුමාන්ට ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවිය කඳවුරේ අනදින නිලධාරීතුමන් යාකමට නිශාන්ත ප්‍රියදර්ශන මහත්මයා අප සමගින් ඒ ආකාරයෙන් කතා බහට එක්ුණේ. ඉතින් අපි සූදානම් වනවා තවත් සුවිශේෂී අවස්ථාවකට යන්නට. අපි ඒ වෙනුවෙන් ඉතාමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා පුත්තලම නාගරික කොමසාරිස්තුමන්ට එස් වලියුදීන් මහත්මයාට අප වේදිකාව සමගින් එක්වන්නට කියා. ඊයේ දිනේදී මෙම ගුවන් හමුදා පාපැදි සවාරියේ ජයග්‍රාහකයින් වෙනුවෙන් දෙවන ස්ථානීය ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරියේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ චමෝත් සිල්වා ඔබට හිමි මුදල් ත්‍යාගයයි අප මේ මේජර් ජෙනරල් අජිත් අබේවර්ධන මහත්මයාගේ සුරතින් බේවි අපි ඊළඟට ඉතාමත් ආරාධනා කරනවා පුත්තලම ලේකම් ඉන්දික සිල්වා මහත්මයාට පුත්තලම දිස්ත්‍රික් ලේකම්තුමන් ඉන්දික සිල්වා මහත්මයාට ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු අදියරේ ජයග්‍රාහකයා මොහොමඩ් අබ්දුල්ලා අපි ආරාධනා කරනවා එක්සත් අරාබි එමිරාජ්‍ය නියෝජනය කරමින් ඊයේ දිනේදී පළමු අදියර ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි ඉතිහාසයේ පළමු වරට විදේශ ක්‍රීඩකෙක් අදියරක් ජයගන්නේ අද දවසේදී පුත්තලම දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ සුරතිනුයි ඒ මුදල් ත්‍යාග ලබා ගන්නේ. මෙවින්ම ස්තුතියි ඉන්දිකද සිල්වා මහත්මයාට මේ සමගින් එක්වීම පිළිබඳව. ඊළඟට ස්ප්‍රින්ට් ජයග්‍රාහකයාට හිමි ත්‍යාගයයි මුදලයි අපි ලබා දෙන්නට සූදානම් වන්නේ. අපි ඒ වෙනුවෙන් ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවිය කඳවුරේ අනදින නිලධාරීතුමන් යාකමඩෝ නිශාන්ත ප්‍රියදර්ශන මහත්මයාට එම මුදල් ත්‍යාගය ලබා දීම සඳහා ස්ප්‍රින්ට් ජයග්‍රාහකයා ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරියේ එක්සත් අරාබි එමිරාජ්‍ය නියෝජනය කරමින් මෙහි පැමිණි අබ්දුල්ලා මොහමඩ් ඔබටයි එම ත්‍යාගය හිමිවන්නේ. මුදල් ත්‍යාගය ලබා දෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවිය කඳවුරේ අනදින නිලධාරීතුමන් යාකමඩෝ නිශාන්ත ප්‍රියදර්ශන මහත්මයාගේ සුරතින්. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමන් ඇතුළු ඒ විශේෂිත ආරාධිතින්ට අද දවසේ අප සමගින් මේ ආකාරයෙන් එකතු වීම පිළිබඳව. ඊළඟට අප සූදානම් වන්නේ ඊයේ දිනේ තරඟ ජයග්‍රහණය කොට අද දිනේදී සුවිශේෂී ජර්සි පළඳින්නට අවස්ථාව උදා කරගත් ඒ දක්ෂයින් තිදෙනා වෙනුවෙන් ඒ ඔවුන්ගේ ජර්සි පිරිනමන්නට අපි ආරාධනා කරනවා ටොයෝටා ලංකා පුද්ගලික සමාගම වෙනුවෙන් උදය ෆ්‍රැන්සිස් ප්‍රධාන උපදේශකතුමන්ට ටොයෝටා ලංකා ආයතනය නියෝජනය කරමින් මෙම ජර්සිය පළඳවන්නට පැමිණෙන්නට කියා. කහ ජර්සිය අද දවසේදී හිමිවන්නේ එක්සත් අරාබි එමිරාජ්‍ය නියෝජනය කරමින් ඊයේ දිනේ ප්‍රථම ස්ථානය හිමි කරගත් අබ්දුල්ලා මොහොමඩ් ඔබටයි කහ ජර්සිය හිමිවන්නේ. අද ඔහු එම ජර්සිය පැළඳයි මෙම තරගය සඳහා එක්වීමට නියමිත වී තිබෙන්නේ. ඉතින් දිනේ ජයග්‍රාහකයාට හිමි කහ ජර්සිය පැළඳ එක්සත් අරාබි එමිරාජ්‍යයේ ඒ ආරක්ෂක කණ්ඩායම නියෝජනය කරමින් මෙහි පැමිණි අබ්දුල්ලා මොහොමඩ් අද දවසේදී මෙම ජර්සිය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවන අදියරේ තරඟ කිරීමට නියමිතයි මොහොමඩ් අබ්දුල්ලා. ඒ වගේම අපි ස්තුතිවන්ත වෙනවා ටොයෝටා ලංකා සමාගමේ ප්‍රධාන උපදේශකතුමන්ට උදය ෆ්‍රැන්සිස් මහත්මයාට මේ ත්‍යාග ප්‍රදානය සමගින් එක්වීම පිළිබඳව. ඊළඟට ස්ප්‍රින්ට් අදියර ජයග්‍රහණය කළ කොළ ජර්සිය හිමි කරගත් ක්‍රීඩකයා බවට පත්වන්නේ අබ්දුල්ලා මොහොමඩ්. ඔහුට හිමි ඒ ත්‍යාගය පිරිනමන්නට අපි තාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා ටොයෝටා ලංකා සමාගමේ පරිපාලන නිලධාරී යසිත් වනිග සුන්දර මහත්මයාට. යසිත් වනිග සුන්දර මහත්මයා පරිපාලන නිලධාරීතුමන් ටොයෝටා ලංකා සමාගම වෙනුවෙන් කොළ ජර්සිය හිමිවන්නේ අද දවසේදී ස්ප්‍රින්ට් ජයග්‍රාහකයා ලෙස ඊයේ පැවති ස්ප්‍රින්ට් අවස්ථා ජයග්‍රහණය කරන්නට සමත් වුණේ එක්සත් අරාබි එමිරිකාණ්ඩ කණ්ඩායම නියෝජනය කරමින් මෙහි පැමිණි මොහොමඩ් අබ්දුල්ලා. ඔහු අද දවසේදී මෙම විශේෂ කොළ ජර්සියත් හිමි කර ගැනීමට සමත් වනවා. හිලාල් ජබීර් අබ්දුල්ලා මොහොමඩ් අල් හරබි පැය 2යි විනාඩි 47යි තපර 35කින් ඊයේ දිනේදී තරගය නිම කළේ. ඊළඟට හොඳම ජූන් ක්‍රීඩකයාට හිමි ත්‍යාගයයි අපි පිරිනමන්නට සූදානම් වන්නේ
අපි ආරාධනා කරනවා ටොයෝටා ලංකා පුද්ගලික සමාගමේ කළමනාකරු අනුරාධපුර ශාඛාව නියෝජනය කරමින් උදය කුමාර මහත්මයාට එම ත්‍යාගය ලබා දීම සඳහා අප සමගින් එක්වන්නට කියා ටොයෝටා ලංකා පුද්ගලික සමාගම වෙනුවෙන් අනුරාධපුර ශාඛාවේ කළමනාකාරතුමන් උදය කුමාර සුදු ජර්සිය හිමි කරගන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තරිඳු ඉෂාන් ඔබටයි අද දවසේදී හොඳම යෝධ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු අදියර අවසානයේ මේ සුවිශේෂී සුදු ජර්සිය හිමි වන්නේ. ඉතින් ඒ ආකාරයෙන් ඔවුන්ට ඒ ත්‍යාග පිරිනමන්නට එකතු වුණු ටොයෝටා ලංකා පුද්ගලික සමාගමේ අනුරාධපුර ශාඛාවේ කළමනාකාරතුමන් උදය කුමාර මහත්මයාට අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. ඊළඟට අපි ඉතාමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කරන්නට සූදානම් වන්නේ අභිමානවත් වූ 75 වන සංවත්සරය සවරන ලක්බරේ අභිමානීය ශ්‍රී ලංකා ගුවන් හමුදාව 27 වන වතාවටයි මෙවර ගුවන් හමුදා පාපැදි සවාරිය සංවිධානය වන්නේ. එහි ප්‍රධාන විනිසුරුතුමන් සුදේෂ්ට සිල්වා මහත්මයාට අපි තාමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා ප්‍රධාන වේදිකාව සමගින් එක්වන්නට කියා පාපැදි ශේෂ්ත්‍රය තුල පාපැදි විනිසුරුවෙක් ලෙස ඉතාමත්ම දිගු ඉතිහාසයක් දශකයකට එහා ඉතිහාසයක් ඔහු හා මා අතර තිබෙන්නේ පාපැදි ක්‍රීඩාව පැත්තෙන් ගත්තාම සුදේෂ් බාරදූර වගකීමක් ප්‍රධාන විනිසුරුවරයා හැටියට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? අනිවාර්යයෙන්ම අමත මේක ඉතාමත් බාරදුර කාර්යයක්. මොකද ගුවන් හමුදා පාපේ සවාරිය කියන්නේ ලංකාවේ සියලුම ක්‍රීඩකයන් ඒ වගේම පාපේ ක්‍රීඩකයන් සියලුම දෙනා බලාගෙන පාපේ තරගයක්. ඉතින් මේක අපි හරියටම කළ යුතු දෙයක්. මේක පුංචි වරදක්වත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. බහුතරයක් මේක ගහගෙන ඉන්න රේස් පාපේ තරගය. ඒක මම හිතනවා මේ වගකීමත් බාරගත්තා. ඉතින් අපි මේ වෙනකොට ඒක බොහොම හොඳින් ඉෂ්ට කරන මව සමග මාත් එක්ක පාලපොතු විනිසුරු මණ්ඩලයක් කටයුතු කරනවා. තාමත් හොඳින් අපි මේ තරගය කරගෙන යනවා. ඒ වගේම කියන්න ඕන මේකේ විදේශීය ක්‍රීඩකයෝ හොඳ ක්‍රීඩකයන් තරඟ කරන්නේ. ඉතින් ඔවුන් සමග හොඳ තරගයක් ඉදිරි දින දෙකේදී අපි දෙන්න බලාපොරොත්තු වෙනවා. බෙහෙවින්ම ස්තුතියි ශ්‍රී ලංකා පාපැදි තරඟ වෙනුවෙන් නිරන්තරයෙන්ම තම දායකත්වය ලබා දෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මේ 27 වන පාපැදි සවාරිය ඔවුන්ගේ සංවත්සරයට සමගාමීව සංවිධානය කරන ප්‍රධාන තරඟ විනිසුරු සුදේෂ් සිල්වා වගේම අනිකුත් තරඟ විනිසුරුවරුන්ටත් අපි ස්තුතිවන්ත වෙනවා ඔවුන්ගේ මේ ක්‍රියාන්විතය සාර්ථක කරගන්නට අපට ලබා දෙන්නා වූ ශක්තිය වෙනුවෙන් අපි සූදානම් ඊළඟට ප්‍රධාන වේදිකාව සමගින් එක් කරන්නට ගුවන් හමුදා පාපැදි සවාරියේ ප්‍රධාන මෙහෙයුම්